සංක්‍රාන්තික අවදානමට ලක් වූ දුප්පත් සහ අන්ත දිලිඳු කියන කාණ්ඩ 4 යටතේ අපි 2023 වර්ෂයේ ගෙවීම ආරම්භ කරපු මේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයකට පළමු අදියර යටතේ ගෙවීම් කටයුතු සිද්ධ කරා. Dream Ron shampoo ලොවක් වටින ඔබට විශ්වාසයෙන්. ඇත්තටම මේක කාලානුරූපීව වෙනස් වෙන යෝජනා ක්‍රමයක් බවට පත් වෙනවා. ඒ වගේම රටේ පවතින සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක මේක වෙනස් වෙන යෝජනා ක්‍රමයක් බවට පත් වෙනවා. මේක කාටවත් ජීවිත කාලයටම ලබා දෙන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් බවට පත් උනේ නැහැ. ඔය කියන සංක්‍රාන්තික කාණ්ඩේ 3,15,000කට ආසන්න ප්‍රමාණයකට ගෙවීම් සිද්ධ කරපු ප්‍රතිලාභීන්ට අපි ගෙවීම් සිද්ධ කිරීම නැවැත්වීමක් සිද්ධ කරා. අවදානමට ලක් වූ පිරිස් වලටත් අපිට ගෙවීම් සිද්ධ කිරීමට අවසන් කිරීමට නියමිතව තිබුණේ 2025 දෙසැම්බර් මාසේ. නමුත් තත්ත්වයේ හේතු කොටගෙන රජය ගත්ත තීන්දුව මත පදනම්ව අපි අර අවදානමට ලක් වූ කාණ්ඩයට ගෙවීම් සිද්ධ කළ 4,25,000ක ප්‍රමාණය මේ අවුරුදු ජූනි මාසයෙන් නවත්තවුවා.